Hi guys, මම අද ඔයගලන්ට කියලා දෙන්නේ ලේසියෙන් මඩු මාළු කරියක් හදාගන්නේ කොහොමද කියලා. ඒකට අපිට කපාගත් බීලෝණු, කරපිංච රම්පා, සුදු ලුණු, කුරුඳු, කරදමුංගු, ගොරක කැබලි හො ගන්න පුළුවන්. අපි ඊට පස්සේ මඩු මාළු ටික හොඳින් සෝදලා මැරිනේට් වෙන්න තියමු. ඒකට කහ, බෙදපු තුන පහ, ගම්බිරිස් කුඩු, ලුණු සාර්පයක් දමා හොඳින් අනා සියල්ල එකතු කර විනාඩි 20ක් 15ක් වගේ තියාගමු. එතකොට ඒ කෑලි වලට හොඳට ලුණු ගොරක වදිනවා. ඊට පස්සේ තාච්චිය ලිප තියලා අපි ඒකට තෙල් ස්වල්පයක් දමා තෙල් ටික රත් කරගමු. ඒකට සුදු ලුණු, කරදමුංගු, කුරුඳු දමා රන්වන් පැහැවෙන තෙක් බැදගමු. ඒ ටික රන්වන් පැහැවිගෙන එනකොට අපි ඒකටම ලුණු, කරපිංච රම්පා දමා එයත් රන්වන් පැහැවෙන තෙක් එහාට මෙහාට තල්ලු කර කර බැදගමු. ඒ ටික රන්වන් පැහැවිගෙන එනකොට අපි ඒකට මිරිස් කුඩු ස්වල්පයක් දමාගමු. මිරිස් කුඩු ඔයගොල්ලෝ සැර කන විදිය අනුව දාගන්න. මිරිස් කුඩු ටිකත් හොඳ ලස්සන පාට බැදීගෙන එනකොට අපි ඒකට අපි මැරිනේට් කරගත්තු මඩු මාළු ටික දමා ගනිමු. මඩු මාළු ටික තැම්බෙන්න මඩු මාළු ප්‍රමාණයෙන් වතුර දාගන්න. දැන් මේක විනාඩි 20ක් 15ක් හොඳට කුක් වෙන්න දෙන්න. අපි අර ගොරක ටිකක් දැන් තමයි දාන්නේ. පස්සේ ටික වෙලාවකට පස්සේ මේ තමයි තියෙන මඩු මාළු කරිය. මේක තව ටිකක් අපි හින්දාගමු. මේ තියෙන්නේ ටික වෙලාවකට පස්සේ හැදුණු ලස්සන මඩු කරිය. අපිට මේක පාන්, රොටි, බත් එක්ක හොඳට කන්න පුළුවන්. මගේ වීඩියෝ එක මෙච්චරලා බලන් හිටපු ඔයගොල්ලෝ හැමෝටම ස්තුතියි.